ඇඟිල්ලක් නැතුව වාගේ පේන්න වෙනවා. ඒකත් ධාතු රූප ගොඩක් විතරයි. එතකොට අනික් ඇඟිල්ලට වහිනවා. ඒකත් එහෙම කරනවා. ඒකත් එහෙම වහම කළාම ඇඟේ අවයව ඔක්කොම කරලා අන්තිමේදී ශරීරයකුත් නැති බව පේන්න වෙනවා. අන්න ඒ වගේ කරන්න පුළුවන් යෝග. මනස සිතුවිලි පරම්පරාව. එහෙම උනායින් පස්සේ ඊළඟට හිත හැදි යන හැටි හිතෙන් බලන්න ඕනේ. එළ ඉස්සලා කය කර බලලා ඊළඟ සිත. ඒක ලේසියි. අහු වෙන දේ ඉස්සලා අල්ලගෙන බලන්න එපා. ඊට පස්සේ ගැඹුරට ගියාම ගැඹුර මේ හිත සියුම් වැඩි නේ පටන් ගන්නෙ. ගොරෝසු ඒකින් පටන් අර ගන්නවා. දැනට ඒ මහේසාක්‍ය දෙවිවරු වශයෙන් කතරගම විෂ්ණු වැනි දෙවිවරු දැනට සත්‍යව වැඩ සිටිනවාද? ඒ අය ශාසනයට සේවයක් කරනවාද කියලා? ඒ ඇත්තෝ ශාසනයට සේවයක් කරන්න ඒ ඇත්තන්ට ශාසනයට සේවය කියන්නේ මොකක්ද? මේ බෞද්ධ ප්‍රතිපත්ති පුරුදු කරන අයට අනුබල දීම. ඉතින් ලංකාවේ බෞද්ධ ප්‍රතිපත්ති පුරන ගිහියෝ කී දෙනෙක් ඉන්නවද? ඒක අපි කල්පනා කරන්න එපා. හරියට ලංකාවේ පවතින ප්‍රාණඝාතය එක දවසකට හරකුන් දහස් ගණනක් මරා දමන එක. එළුවන් කුකුළු ආදී සතුන් මරා දමන එක. අවුරුද්දෙන් අවුරුද්ද වැඩි නෙවෙයි. මත්පැන් පැතිරීම අවුරුද්දෙන් අවුරුද්ද වැඩි නෙවෙයි. ඉතින් දෙවියෝ මේ ඇත්තන් ආරක්ෂා කරන දඟලයිද? දෙවියෝ අහක බලාගෙන මම කල්පනා. එතකොට යම් කෙනෙක් හොඳට ඉන්නවා නම් එයාට පෞද්ගලික උදව් කරනවා. හොඳ කරත් එක්කෙනෙක් හොඳ වැඩ කරනවා නම් එයාට ඉතින් පෞද්ගලිකව දෙවියෝ පුළුවන් තරම් උදව්වක් කරයි. පොදුවේ දෙන දඬුවම් වලට ලක් වෙනවද? පරිසරය යනවා සමහර විට එයාට හිරිහැර ලැබෙන්න පුළුවන්. මේ මහත්කන්නේ එහෙම ඒ නම් වලින් එහෙම දෙවිවරු ඉන්නවාද කියලා. කතරගම නමින් කියන නම ලබන්නේ සුබ්‍රහ්මණ්‍ය දේවතාවා. බ්‍රහ්මණ්‍ය කියන්නේ. ඔව්. ඒ ඇත්තා බුදුහාමුදුරන්ගේ නියෝගයෙන් කතරගමට ඇවිල්ලා පදිංචි වුණේ. ඕක මම නාඩි වාක්‍යයෙන් ගත්තා. කතරගම දෙවියෝ කවුද කියලා මං හිතුවා. ඉන්දියාවේදී. ඒකේ තියෙන මනෝමය ප්‍රශ්න වලට උත්තර දෙන කාණ්ඩයක්. ඒකට කියනවා තනි කාණ්ඩම කියලා. ප්‍රත්‍යේක කාණ්ඩම කියලා තියෙනවා. ඉතින් තමන් කේන්දරයට දෙනවා. දීලා තමන් හිතනවා ප්‍රශ්නය. කටින් අහන්නේ නැහැ. එයාට කියනවා මට මේ මම දැන් කාරණයක් ගැන හිතුවා මට තනි කාණ්ඩයක් දෙන්න කියලා. අර මන් දීව මගේ කේන්දරය යනවා එයාගේ කේන්දර පොත පෙරලනවා. පෙරලුවම මගේ කේන්දරේ හම්බ වෙනවා. එතන තියෙනවා මේ දවසේ මෙන්න මේ නම ඇත්තා. මහගේ නම මේකයි මවගේ නම මේකයි පියාගේ නම මේකයි මේ ඇත්තා මේ දවසේ ඇවිල්ලා ඉස්සෙල්ලාම හිතුවේ මෙන්න මේ ප්‍රශ්නේ. ඒකට උත්තර මෙන්න. ඔන්නමයි ඒක තියෙන්නේ. ඒකේ කතරගම දෙවියන් පිළිබඳ ඉතින් මම හිතුවා මේ ආනන්ද මෛත්‍රී කියන නම ඇත්තා දැන් මෙන්න මේ හිතන්නේ කතරගම දෙවියෝ කියන එක්කෙනා කවුද කියලා. කියලා තියෙන විස්තරය බුදුහාමුදුරු බුදු වෙච්ච අර්ථ සුබ්‍රහ්මණ්‍ය කියන සූර්යාමෙන් මහානුභාව සම්පන්න දේවතාවුන්ට කතා කරනවා වීල කතරගම පදිංචි වෙන. මම ඒ වෙලාව බුදුහාමුදුරුවෝ ඉස්සර වෙලාම කලණීට වැඩියා ඊට පස්සේ කන්දකට වැඩියා තවත් ස්ථාන කීපයකට වැඩලා ඊළඟට කතරගමට වැඩියා. වැඩලා දෙවියෝ වුණ ගැහුණා. දෙවියන්ට කිව්වා එතන හිට මිනිසුන්ට කිව්වා මිනිස්සු අතුම් මඩමලා බිලි පූජා කරන මිනිස්සු වගේ ඔව් අත්තර දමාපල්ලා. බලය ආරක්ෂකයා මේ දේවතාව මෙන්න මෙතන දේවාලය හදාපල්ලා. ඒ බුදුහාමුදුරුවෝ කරලා එතන අය දේවාලයේ මිනිස්සු මොළදී හැදින්නේ. ඉතින් හදාපිට තමයි දුටුගම රජුර විහාර කරලා හොඳට හැදුවේ. ඉතින් දේවතාවත් නියම කළාම අර කන්දේ පදිංචි වෙන වැඩ හිටින කන්ද. මේ මිනිසුන්ගේ දුක් ගැන විලි බලන්න කලින් කල මෙතෙන්ට වරෙන්. මෙතෙන්දී බලයි දුක් ගැන විලි කියපල්ලා. කියලා මිනිසුන්ට ආවාද කරලා ඔක්කොම වැඩ සංවිධානය කරලා බුදුහාමුදුරුවෝ ආපහු වැඩි. ඕක තියෙනවා නාඩි වාක්‍යය. එතන නියමම සුබ්‍රහ්මණ්‍ය